ඉතින් බොයිස් අද සාදරයෙන් ආදරෙන් පිළිගන්නවා මගේ ඇක්වටෙක් බැග් YouTube channel එකට. ඉතින් අද වීඩියෝ ගෙනාවේ ඇක්වේරියම් ෆීල්ඩ් එකේ ඉන්න ඔයාලට fully entertainment වීඩියෝ එකක් වන internal filters වල සරල අදහස. ඉතින් වීඩියෝ එක අන්තිමට කරලා රැඳිලා ඉන්න මේ internal filters කොහොමද maintain කරන්නේ හරියට ඒ සියලු විස්තර කතා කරනවා. ඒ නිසා වීඩියෝ එක අන්තිමට කරලා රැඳිලා ඉන්න. ඉතින් තාම මගේ channel එකට subscribe කරලා නැත්නම් දැම්ම subscribe කරලා all press කරන් යන්න. අපි යමු මගේ අලුත් වීඩියෝ එකට. හරි මේ ඉන්ටර්නල් ෆිල්ටර්ස් ගැන වැඩිදුර විස්තර කතා කරන නිසා මම කලින් ගියා වගේ වීඩියෝ එක අන්තිමට කරගෙන ඉඳලා ඉන්න. මේ ඉන්ටර්නල් ෆිල්ටර්ස් ගැන කතා කරා මේ ඉන්ටර්නල් ෆිල්ටර්ස් හැම මාළුවටම ගැලපෙන්නේ නැහැ. ඒ හැම මාළුවකට ගැලපෙන්නේ නැති එක ගැන කතා කරොත් ඒ ගැන විස්තර කරොත් ඔයාලට සාමාන්‍යයෙන් මේක F-max එක ගැන flow max එක per liter 450ක් පෙරන ලොකු flow rate එකක් තියෙනවා. හැබැයි මිනිට වඩා හැගෝම් බැක් ෆිල්ටර්ස් තමයි මම පොඩි මාළු ඉන්න ටැංක් එක මොලි වර්ග ග්ලෝ ටෙට්‍රා වර්ග බාබුස් වර්ග ඉන්න ටැංක් එක ඔයගොල්ලෝ සාමාන්‍යයෙන් හයි ෆ්ලෝ රේට් එකක් තියෙන ඉන්ටර්නල් ෆිල්ටර් එකක් භාවිත කරන්න බෑ මම රෙකමන්ඩ් කරන්නේ. මොකද කිව්වොත් දැන් මේගොල්ලෝ සංවේදී මාළුනේ අඩු ජීවිත කාලයක් තියෙන අවුරුදු 5කට වඩා හෝ උපරිම 5ක අඩු ජීවිත ප්‍රමාණයක් තියෙන මාළු జాතියක් ඒ නිසා සංවේදී මාළු ස්ට්‍රෙස් වෙන්න බලන්න. ඇත්තටම ඔයගොල්ලෝ දැන් බයින්ඩ් එපා. ඇයි මම ඉන්ටර්නල් ෆිල්ටර් එකක් දාලා තියෙන්නේ? මොකද හැංගෝම් බැක් ෆිල්ටර්ස් මම හැම ඇක්වේරියම් එකම ගිහලා බැලුවා තිබ්බේ නැහැ. ඒ නිසා බැරි තරම් හැංගෝම් බැක් ෆිල්ටර් වඩා මේ ඉන්ටර්නල් ෆිල්ටර්ස් සාමාන්‍ය ප්‍රොෆෙෂනල් ටැංක් එකට 아무තු ගැම්මක් දෙනවා. මේ ෆිල්ටර්ස් මෙනම ඔයගොල්ලෝ රූෆ් ෆිල්ටර් එකක් ගන්නවා නම් ඇක්වේරියම් එකේ පම්ප් එක විතරක් කියන්නේ ඔක්සිජන් ලයින් එක නැතුව පම්ප් එක විතරක් දැක් ගන්න පුළුවන්. මේ වර්ග තියෙනවා විවිධ හැඩයන්. ප්‍රසිද්ධ වර්ග තමයි RS තව බෝයු ඉන්ටර්නල් ෆිල්ටර්ස් තව මේක නම් හස්බ කියලා. ඔයගොල්ලෝ මගේ අන්බොක්සින් වීඩියෝ එක බලලා නැත්තම් කියලා බලන්න. ඒකේ සියලු විස්තර කියන අන්බොක්සින් එකේ. ඇත්තට මේ තව විශේෂ කාරණාවක් තමයි මේ ඉන්ටර්නල් ෆිල්ටර් එකක් භාවිතා කරද්දී සාමාන්‍යයෙන් මේක ඔයගොල්ලෝ ටැංක් එකේ ඔයගොල්ලෝ වතුර පුරවලා තියෙන ප්‍රමාණයට වඩා අකල් දෙකක් පහලින් තමයි ඉන්ටර්නල් ෆිල්ටර් එක සෙට් කරන්න. ඒක තමයි ගාන්ට ෆ්ලෝ එක. ඔහොම බුබුලු වශයෙන් ඉස්සරහට ගිහිලා තකුණු තල්ලු කරලා යට තියෙන ස්පොන්ජ් එකෙන් ඇදලා ගන්න. ඔයාලට පේනවද ඉන්නේ? අන්නම තමයි රෑට පේන්නේ. මගේ ටැංක් එක සයිස් එක නම් අඩි 1.5. අඩි 1.5ට ඔන්න ඔය ෆිල්ටර් එක හොඳටම ඇති. ඇක්වේරියම් එකනොත් කිව්වා ටැංක් සයිස් එක ඇක්වේරියම් එකකින්. ඉතින් මට ගිහිලා වර්ගයක් තෝරගන්න කිව්වා මම සිලෙක්ට් කරගත්තා. සෙටප් එක ගැන නම් ගණන් ගන්න එපා. පේනවද නේ ඔයාලට? පැලක් තියලා කෑයක් වගේ තමයි ඔකේ ලොකු වෙනසක් කරන. ඒ නිසා තමන් මගේ channel එකට subscribe කරලා නැත්නම් දැම්ම subscribe කරලා all press කරන් යන්න. ග්ලෝ ටෙට්‍රා මාළුන්ට නම් අවුලක් නැහැ. plants හදන්න පුළුවන් ඒකලොත් එක්ක. ඉන්වොයිස් කොහොමද උඩට මගේ ෆිල්ටර් එක පේන්නේ. මම කලින් කිව්වා වගේ වොලියුම් එකට වඩා අඟල් දෙකක් පහලින් තමයි ෆිල්ටර් එක තියන්න. අදින් ඇත්තට මේ විශේෂම කාරණාවක් තියෙන මේ ඉන්ටර්නල් ෆිල්ටර්ස් ගැන කතා කරන්න. සාමාන්‍යයෙන් ඔයගොල්ලෝ මේකක් ඒ කියන්නේ ඇක්වේරියම් ෂොප් එකකින් ගිහිල්ලා ගද්දි ඔයගොල්ලෝ ටැංක් එකේ උස්ස සාමාන්‍ය අඩි ප්‍රමාණය කොච්චරද ටැංක් සයිස් එක තව අල්ලන ෆ්ලෝ රේට් එක කොච්චරද ටැංක් එකට කියලා ඒක අනුව තමයි ඔන්න ඔය ෆිල්ටර් එකේ ඔයගොල්ලෝ ෆිල්ටර් එකේ වොලියුම් එක සහ ෆිල්ටර් එකේ සයිස් එක තෝරගන්න ඕන. තමන්ගේ ටැංක් එකේ ඉන්න මාළු ගැන විශේෂයෙන් සැලකිලිමත් වෙනවා මම කලින් කිව්ව කාරණාව වගේ. ඉතින් ඇත්තටම මේ මගේ ඉන්ටර්නල් ෆිල්ටර් එක නම් මම ගාන්නම තෝරගන්න තියෙන්නේ. කිසි බය වෙන්න දෙයක් නැහැ. මාළුන්ට පොඩ්ඩක් ස්ට්‍රෙස් එක මම වැඩි ගන්නවා. ඒක මම වැඩිම වද වෙනාගෙන. පේනවනේ මගේ සිත් පේනවා. ඒ ටැංක් එකේ තිබ්බ රූෆ් ෆිල්ටර් ටයිප් එකට තමයි මේ ෆිල්ටර් එක හදලා තියෙන්නේ. ඒක මගේ පළවෙනිම ඉන්ටර්නල් ෆිල්ටර් එක per liter 450යි. Aqua Spring කියලා වර්ගයක් තමයි මේ ෆිල්ටර් එක. ඒ බ්‍රෑන්ඩ් එක වර්ගය. ඉතින් අපි වීඩියෝ එකේ අන්තිම ක්ලිප් එකට එකතු වෙනවා මගේ ඔසී පේනදී. අය ටැංක් එකේ ෆිල්ටර් එක නම් සුපිරියට වැඩ කරනවා රූෆ් ෆිල්ටර් ටයිප් එකට. ගාන්ට මේ කප් එක සෙට් වෙනවා ටැංක් එකට. හොම ඉතින් තමයි අපේ වීඩියෝ ඉවරනේ. ඉතින් තාමත් මගේ channel එකට subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරලා all press කරගෙන දිගටම සෙන්ඩලා ඉන්න මගේ channel එකත් එක්ක. වෙන ලස්සනට flow එක යනවා මාළුත් ඉන්නවා රැයට තමයි ලස්සනම. මේ සෙන්සෝඩ් වල මුල් අල්ලලා ceramic greens සරල setup එකක් ගන්න දිනේ non bottom. වෙනනේ පෙළ ටික කොහොම තමයි තියෙන්නේ. non bottom මොකද ඉස්සරහට ඔකට substrate එක අලුත් substrate එකක් එනවා. ඉතින් හරි
සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් දැම්ම සබ්ස්ක්‍රයිබ් කරලා දිගටම සෙට් වෙන්න. ඉතින් ජය වේවා මගේ යාළුවන්ට. ඉතින් good bye ජය වේවා.